හරි. Hari කියලා කියන්නේ නැවතිත් සාමාන්‍යයෙන් recording නම් you say recording, Hari is not like a recording thing, no. That's generally, not the Recording, right thing. recording. Recording. Okay, good evening. I think for the interesting conversations go on this whole Trump situation. May my disproportionate or proportionate ability to respond is also a completely different story. But අපි හිතුවා පොඩ්ඩක් just to talk a little bit into this whole story about what these tariffs are going to do for the rest of the world. තේරෙන හැටියට මේ ට්‍රම්ප්ගේ මේ ටැරිෆ් කියන එක කතාවට වැඩිය මට ලොකුම කන්සර්න් එක ඇත්තටම මට නෙමෙයි ඒක පේන්නේ මම දැක්ක සිංගප්පූර් ප්‍රයිම් මිනිස්ටර් ඊට පස්සේ ඉන්දියන් ෆොරේන් මිනිස්ටර් and some other Australia or other countries වල ලීඩර්ස්ලා කතා කරද්දී ඔක්කොම කතා කරන එක ජෙනරල් ටොපික් එකක් නේ මොකද ෆ්‍රී වර්ල්ඩ් නැත්නම් ෆ්‍රී ග්ලෝබලයිසේෂන් ට්‍රේඩින් කියන කන්සෙප්ට්ස් එකේ ඔරිජිනේටර් තමයි ඇමරිකා ගොඩක් තැන්වල ඒගොල්ලන්ගෙන් තමයි ලෝකේ ඉගෙන ගත්තේ let's go for the මේ ග්ලෝබල් වර්ල්ඩ් කියනද ඒ කන්සෙප්ට් එක තමයි මෙයා මේ ගිහිල්ලා බ්‍රේක් කරන්නේ entirely මේ country specific tariff වලට ගිහිල්ලා ඔය යන විදියට. ඉතින් ඒකෙන් වෙන්නේ මුළු ලෝකෙම දැන් ආපහු බලන්න හදන්නේ මගේ රට බේර ගැනීමේ පරමාර්ථයෙන් වැඩ කරන මිසක් අර ප්‍රොටෙක්ෂනිසම් තමයි US වලුත් එන්නේ. අපේ ලංකාවේ කට්ටිය මෙච්චර කාලයක් කරේ ඔය සෙල්ලමනේ. පේනවා ලංකාවේ ඉන්න තැන. හරිද? so එතකොට US උත් ඔය හදන පාරෙන් වෙන්නේ පළවෙනියේ ඒ වැරද්ද කරන්නේ. ඒක මම හිතන්නේ මේ ඊළඟ අවුරුදු 100ට තියෙන ප්‍රශ්නයක් මේ ට්‍රම්ප්ගේ හිටියත් නැතත්. ඒක follow කරොත් මම දැන් දැක චයිනා retaliate කරනවා. කැනඩා did the same thing. ඊට පස්සේ මෙක්සිකෝ ඊට පස්සේ යුරෝපියන් යුනියන් ඒ ටික retaliate වෙච්ච ගමන්ම අන්තිමට මේක global tariff යුද්ධයක් වෙනවා. දැන්ට මේකනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක ට්‍රම්ප් හිටියත් නැතත් ඉස්සරහට කන්ටිනියු වුණොත් එහෙම global trade කියන එක ඒක දෙවැනි එක මම හිතන්නේ ට්‍රම්ප් එයා හිතන් ඉන්නේ ඇමරිකාව මම හිතන්නේ 60 ගණන් වල නැත්නම් 50 ගණන් වල තිබුණ අර ඉන්ඩස්ට්‍රියල් රිවොලූෂන් යුගයකට ඇමරිකාව අරයි යන්න. මම දන්නේ ඇමරිකාවේ ඇත්තට මිනිසුන්ටවත් එහෙම අවස්ථාවක් තියෙනවද කියලා. උතන ඒගොල්ලෝගේ ලොකු පොලිටිකල් ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් වුණානේ. He has a very popular mandate that is backing him on his entire theme of making America great again, right? So අරවා කියන point එක වගේ It's not about being great again, right? Right now it's about making America rich again. Yeah, so I think he has that mandate to take bold calls. මට ගොඩක් දුරට හිතෙන්නේ ඒක more than he is going back to industrial revolution කියන කතාවටත් වඩා මං හිතන්නේ ඒක සිග්නල් එකක් ඇන බාගේනින් චිප් එකක් හැටියට යූස් කරන ඒ ගැන නම් ඩවුට් එකක් නෑ. I think ඒකයි යාවේ දවස් 90 කල් දාන්නෙත් එයා from the beginning I think his plan is to negotiate. There is no argument. negotiate. ඒක He wants to get everyone into the table. Everyone right? on the table and negotiate and make a deal. ඉතින් යාගේ භාෂාව මේකනේ. but මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඒ මොඩල් එකේ direction එක දෙන්නේ it's not about free trade anymore. තොර දැන් අපි World Trade Organization එකේ තියෙන basic concepts develop උනේ US influence එකත් එක්කනේ. ඒකනේ ගොඩක් මේ ඉස්සරහට ලෝකෙ ගියේ. ඒගොල්ලෝගේ පැත්තෙන් බැලුවොත් දැන් ඔය කියන්නේ දැන් එයා ඕක කැල්කුලේට් කරේ basically මට නම් හිතෙන්නේ while it's a very simple formula මේ පොඩි ස්මාර්ට් ගතියක් තියෙනවා ඒ ෆෝමියුලා. ඇත්තටම අපි එයාට charge කරන duty එක වගේ ගත්තා නම් අපිට ලේසියෙම duty එක අඩු කරන්න පුළුවන්. අපි හෙට ඉඳන් okay. right? දැන් mainly I think intention is to shift trade opportunities to US, right? Or bring you back to the bargaining table, right? My question is මොනවද ඇමරිකාව හදන්න යන්නේ අපව දැන්? USA point of view ඔයා කියන point එක තිබ්බා. දැන් ඒගොල්ලෝ democracy drive කරනවා, ඒගොල්ලෝ free trade drive කරනවා. හැබැයි ඒගොල්ලෝ blindly මේ free trade democracy drive කරපු point එකෙන් පොඩක් ඒගොල්ලොටම backfire වෙලා තියෙන එකක් සෑහෙන තියෙනවානේ. මොකද ඒගොල්ලෝ free trade offer කරනවා. අනිතුන් ඔක්කොම protection න්‍යායෙන් ඉඳගෙන they are managing their country's interest, right? So එතකොට they have I think the mandate that also he got is that they have a thing saying that they are trying to solve all the world's problems, right? While keeping all their problems inside. So එතකොට the make a he's a very like bold different type of a leader. හැබැයි ඒ වුණාට මම හිතන්නේ අපිට relevance එක තියෙන්නේ the way he's projecting it. People need to go back to US. Basically කල්පනා කරලා බලුවොත්
right? After a long time, like a US president කෙනෙක් ඉන්නවා who is actually an entrepreneur or a businessman, right? First thing, what do you want to sort out as a business, right? You have cash outflows, you have cash inflows, right? You also want your inflows to be more than your outflows, right? That's starting basic point, right? You first try to hit that point where you are sufficiently earning enough to cover your expenses. Now, I think if I'm the US, then මේ වෙලාවේ මට එකපාරට කල්පනා වෙන්නේ මම businessman කෙනෙක් හැටියට මේක දිහා බැලුවොතින් ඔයා free trade agreements, global policy කොහොමද මේ policy frameworks develop වුණේ based on the US මේ ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා ඉස්සෙල්ලාම කල්පනා කරනවා මට ඇති වෙන සල්ලි තියනවද? නැත්තම් මම හැමදාමත් එක එක්කෙනාට වැඩියෙන් මේ free trade මම මේගොල්ලන්ට concessions දීලා මේගොල්ලන්ගෙන් imports අරගෙන මම මේ economy එක දුවනවා. එතකොට මම තව කොහෙන් හරි සල්ලි ගන්න ඕනේ මේක සප්ලිමන්ට් කරන්න. මොකද මගේ රට ඇතුලේ මිනිස්සුන්ටත් සල්ලි නැහැ මේ වෙලාවේ. right? අනිත් එක ඔයා හරියටම කල්පනා කරලා බැලුවොත් ඇමරිකාවල හෝම්ලස් ප්‍රතිශතය කොච්චර වැඩි වෙලා තියෙනවද කියලා ගිය අවුරුදු 10 විතර ඇතුළත. right? ඉතින් my friend in California හැමදාම මට කියන්නේ මචං දවසකට සැරයක් පාරට බහිනකොට කවුරු හරි හෝම්ලස් පොරක් ඇවිල්ලා පොඩි ටෙන්ට් එකක් ගහගෙන ඉන්නවා ගෙදරක. right? ඒක වෙනවා කියන්නේ මිනිස්සුන්ට ස්පෙන්ඩ් කරන්න සල්ලි නැහැ ඇතුලේ. දැන් මෙයා හදන්නේ කොහොම හරි මේ බැලන්ස් එක ආයිමත් සැරයක් sort out කරගන්න. and මෙමයි මම සාමාන්‍යයෙන් අපි දෙකක් negotiation එක පොඩි haggling tactics කියලා එකක් තියෙනවානේ. You don't want the exact outcome that you put on the table. You put the most drastic outcome on the table and say this is what I want. ඒගොල්ලෝගේ to the press table. එකකදී මේ මම හිතන්නේ අද ඇවිල්ලා කිව්වා statement එකක් to the media saying that no one read the hand that he was dealing with කියලා. ඒ කියන්නේ Exactly. ඇත්තටම දැන් මීඩියා එකෙන් කොහම ඉන්න මොකද ඒගොල්ලෝගේ අර පොපියුලර් වෝට් එකාවට මීඩියා එක and establishment entirely ඉන්නේ තාම more or less in the opposing side, right? So එතකොට කරන ඒවා ඔක්කොම ඒගොල්ලෝ criticize කරන mood එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම මම හිතන්නේ retaliation එක from world වලට වඩා මම හිතන්නේ ඒගොල්ලෝ ලොකු retaliation එකක් ආව inside. ලෝකල් ඒක ඇතුලේ media institutions එහෙම මාර විදිහට ලොකුවට criticize කරා, right? So I think මම හිතන්නේ ඇයි ඒක කරේ කියන logic එක is quite clear. ඒක ඇග්‍රීඩ් ඒක ඇග්‍රීඩ් ඒක ඒගොල්ලෝගේ පැත්තෙන් ඒ කියන්නේ as a government, as an administration, they have a very should clear take care of their mandate saying, people. you know, Yeah. again, they are not saying maybe bring back the jobs, but they are saying it's Charity the time begins that at we get home, that over is essentially, over. right? පොඩි කාලේ ඉඳන් උගන්වලා තියෙනවනේ අපිට ඔක charity begins at home කියලා. අප this guy is saying this is what has been the policy globally for us for years. Now time to turn the tide. I want the money back in my country. But So- coming back to Vipula's point, ඇමරිකාව ඇත්තට මේ වෙලාවේ මොනවද හදන්නේ? දන්නේ මේ YouTube වීඩියෝ එකක් තියෙනවා අද දැක්කා ට්‍රම්ප් මේ ටවරයකට ගිහිල්ලා ඒකේ තියෙනවා ට්‍රම්ප් ටවර් ornaments විකුණනවානේ somebody is taking a video ඒකේ තියෙනවා caps tumblers එහෙම විකුණන්න දාලා තියෙනවා where does it make all made in China හරිද මේ රියලිස්ටිකලි මේ ඊයේ තියෙන so මගේ point එක අපි I think පළවෙනි එක තමයි අර අපි ඔක්කොම agree ඇමරිකාව or any other country has tries to safeguard their people that's what we all have to do. Most countries leaders think about how best for their people. හැබැයි ඇමරිකාව කරන්න හදන වැඩේ මට තේරෙන්නේ යාලට තමයි මේක ඕල්ටර්නේටිව් නෙගටිව් වෙන්නේ ඉස්සරහට. හරි අපිට ශ්‍රී ලංකාවගේ රටවලට මේක මාර අමාරුයි. හරි අපි තමයි one of the worst hit country අපි දැන්ට bankruptcy එකකින් යන්තම් ඔළුව උස්සගෙන ඉද්දි entire world will go for a temporary recession. ශ්‍රී ලංකාවට අමාරුයි කියන එක ආයේ අර රනිල් වික්‍රමසිංහ කිව්වා වගේ ලබන සතිය මීට වඩා අමාරුයි කියන තා අපිට දැන් ආයේ පටන් ගන්න වෙන්නේ. හරිද? but මගේ කන්සර්න් එක අවුරුද්දකින් දෙකකින් මේ මොන හරි සෙටල් වෙයිනේ but ඊට පස්සේ ඇමරිකා ඔය skin thinking එක අනුව if every world country is going for the protectionism concept China already does it India does it Yeah. Brazil and Russia කොහොමත් ඒගොල්ලෝ හිටිය වෙන ලෝකෙක ඒතර North America වල Canada නේ ඒගොල්ලොත් එක්ක හිටියේ so Canada now basically Canadian hate America now at least for next 10 years ඔක තියෙයි Mexico කොහොමත් ප්‍රශ්නයක් තියෙනවා then South America වල almost none of the countries are good with America. හරිද? the entire world එක අපි හදන්නේ අර නිකන් ලෝකේ trade එපා, business එපා, තමන්ව බලා ගන්න කියන concept එකෙන් ගිය ගමන් growth in business outside their territories will be very tough. Big guys will get it. Now India will get it. China will get it because they have the negotiating power. Volume is their internal. But small countries like us will have a tough time. Okay, I think we can come to maybe to our response. That also was like a very quite funny thing, right? මම මේ ඔක
ඕපන් අප් වුණාම මම පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා පොඩි ඉම්පෝර්ට් ස්ටැටිස්ටික්ස් ටිකක් රයිට්. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා හොඳ ස්ටේට්මන්ට් එකකුත් දීලා තිබ්බා මේ අපිට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ ඔව්. you know ඊට ඔව් ඒක ඉස්සෙල්ලා තව කොහොම කට්ටියක් කිව්වා මේ ඒ කියන්නේ මේ අනුමානයට ලංකාව ආවේ පොඩි කොහොමද? ඒ කියන කවුරුත් මේක බලන නෑ එකක් I think නැහැ. ඒ පැත්ත උදිත් ඒ පලාත් අනුමානයට අපිට කිසි ඉම්පැක්ට් එකක් නැහැ කියන එකට stupid ආවේ කොහොමද stupid කියන එක මම තාම මේ ඒ කල්පනා කරනවා. මට ප්‍රොසෙස් කරගන්න කියන බෑ. හොඳ මේක තමයි දැන් stupid. ඒකවත් තේරුම් ගන්නවත් සාමාන්‍ය දැනීමක් නැතුව ඒ කියන්නේ ඒකයි ඒක stupidity. තමයි දැන් ඒ කියන්නේ ඔය හේතුව හින්දා මම නිකමට කියලා බැලුවා මොකද්ද මේ පොඩි ස්ටැටිස්ටික්ස් ටිකක් බලලා බැලුවා මේ වගේ රිස්ක් මැනේජ්මන්ට් එකක් කරන්න හේතුව මොකද්ද කියලා රයිට්. එතකොට ඒ කියන්නේ ඒක බැලුවම very clear US ඒ කියන්නේ අපි US is the biggest you know මේ source of export revenue for us right. So that is your number one largest customer. individual. හරි largest individual Country. මේ customer for us right. එතකොට ඔයා හිතන්නකෝ ඒ කියන්නේ බිස්නස් එකක් රන් කරනවා නම් ඔයාගේ largest customer you know මේ කියන්නේ පොඩි ඉන්ඩිකේෂන් එකක් හරි දුන්නොත් ඒ කියන්නේ දැන් මේක අපි දැනගෙන හිටියේ නැති ගන්න වෙන්නේ මම දැන් ට්‍රම්ප් ඉලෙක්ෂන් එකට ඉස්සෙල්ලා ඉඳන්ම මේක ඉන්ඩිකේට් කරලා තිබ්බේ. කියන්නේ අපි නෑ එයා කරනවා කියලා. එයා කරනවා කියන එක එයා ඒ කියන්නේ සර්ටිනිටි කියලා තිබ්බ මේක මේ මුකුත් වෙන එකක් නෙවෙයි අපි මේක කරනවා. රයිට් කොහොම හරි අපි ඒත් හිටියා නයිව් ඉන්ක්ලිනේෂන් එකකින් මේක අපිට වෙන්නේ නැහැ අර මේක ඔය ලොකු ඒගොල්ලෝ තමයි කතා කරන්න යන්නේ කියලා පළවෙනි එක ඒක. මම කියන්නේ එතන අඩු ගානේ අපිට රිස්ක් මැනේජ්මන්ට් ඒ කියන්නේ අපි ඒගොල්ලෝ ඒක අනවුන්ස් කරන්න ඉස්සෙල්ලා රයිට් හරි පොඩි ඩිප්ලොමසි එකක් තියෙන්න තිබ්බ මම හිතන්නේ මේ කන්වර්සේෂන් එක පටන් ගන්න හෝ ඒකට ඩීල් කරන්න right government and everyone the response is like pathetic to be very honest right ඒ කියන්නේ ඇත්තටම ඒක අනිත් පළවෙනි response එකක් මම හිතන්නේ අපි කිව්වේ මේ අපි මේ අර අපි දුප්පත් රටක් ඒකින්ද අපිට මෙහෙම කරන එක අසාධාරණයි ඇයි අපිට මෙහෙම කරන්නේ කියන්නේ අර මාස්ටර් සර් වගේ කේස් එකකට තමයි අපි ගියේ. මාස්ටර්ට වඩා that is the begging bowl mentality නේ උදිත් අපිට හැමදාම තිබ්බේ begging bowl mentality. අනේ අපි දුප්පත් අපිට කරන්න එපා අයි අපිට කරදර කරන්නේ අර ඒ victim mindset එකෙන් හිටියොත් මං හිතන්නේ අපිට අනාගතෙත් හරි තමයි. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ මට පේන විදිහට. ඒ කියන්නේ the response even if it is to be something logical right, even if it is to be something that is going to be okay, let's find a way out of this, let's find a better way to negotiate this right. A negotiating or bargaining power ki අපිට මොකද්ද තියෙන්නේ කියන එක හරියට put on the table. There has to be something. No, now what is it that we are going to put on the table? Because okay, this is a negotiation like we said right. මුලින්ම අපි කිව්වා මේක negotiation එකකට තමයි එන්නේ. අපිට negotiate කරන්න නම් you need to have bargaining chips right. Then what I am currently not seeing, I don't know, maybe the two of you guys are seeing some bargaining chips, because right now I don't see any major bargaining chips that we can have apart from certain things like the strategic location of Sri Lanka. Now what is it that we are going to put on the table? I'm not implying anything, but what I'm saying is මොනාද අපි දාන්නේ මේ bargaining chip එකක් හැටියට to mitigate the impact of our biggest export revenue partner telling us everything that you bring to my country going forward is going to be X% more expensive. Yeah. So I think coming to that point මේ ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නේ right US වලින් මොනවාද ඇත්තටම එක්ස්පෝර්ට් කරන්නේ අපිට ඕක සෙට් ඔෆ් කරන්න ඕන නම් කියන එක right. So I think US as a country බැලුවොත් I think they are one of the biggest exports is oil right. And if you look at also now while iPhone is manufactured in China right, all these electronics that we use sometimes are also exported from that end. They are not ඒවා ඒ level එකට sell වෙන්නේ නැත්තේ මේ කියන protectionist policy එක හින්දාම තමයි. එතනදී නෑ උදිත් sorry එතනදී දැන් ඔය ලංකාව ගොඩක් දේවල් ගන්න නැති practical logistics හේතුවක් තියෙන. ඒ කියන්නේ දුර වැඩි උදිත් දැන් ඔය හරි මොනවා හරි අපිට ගන්න ඒක practical නෑ number 1 හරිද. හැබැයි ඒකට මම කිව්වේ මම ඒකයි මම එකකට යන්නේ නැත්තේ but මම කියන්නේ if you are to get into this there are options that you need to understand. Then if logistics makes sense from here to there right, there to here logistics doesn't make sense is a නෑ නේ ඒක කියන්නේ මේ supply chain demand and supply නේ ඒගොල්ලන්ට එහෙම demand එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් ගාව හදන මේ අපේ products අපි අපෙන් ගන්න එක ලාභයි ඒගොල්ලන්ට. අපිට ඔයිල් ගන්න අපේ ගෙවල් ගාව කට්ටිය ඉන්නවා. හොඳ සරල තීරයක් නේ ගමේ කඩේ වගේ නේ අපි දැන් යන්නේ. හැබැයි ඒක ඊට වැඩිය දැන් අපි දැන් ඊළඟ ස්ටෙප් එකට දැන් මේ නුරත් කියන කතාවේදී මටත් හිතෙන්නේ අපි කමර්ෂියල්ස් වලින් ගියොත් එහෙම මේක ලේසි නෑ අපිට එළියට එන්න. මොකද අපිට ওই නම්බර්ස් එක දැක්කට පස්සේ 3.4 බිලියන් against
330 million or something imports. හරිද? කොච්චර අපි හිතලා හදලා ගියත් ඒක ටිකක් දුර පාරක්. යන්න වෙයි අනිවාර්යෙන්ම මම කියන්නේ. නෑ ඒක තමයි. බිඳුව වෙන්න බෑ. අනිවාර්යෙන්ම අපිට stretch කරන්න No, වෙනවා. you have to, that's why මං කියන්නේ you have to bring something to the Bring table. You something can't to the say table. අපි දැන් බිඳුවයි කියන්න බෑනේ. අනිවාර්යෙන්ම stretch But කරන්න වෙයි. that bringing something to the table may not be a commercial solution per se. It may be more of a diplomatic solution, is what I'm thinking. හැබැයි no, no, දෙවෙනි you have to bring some value. So හරිද? for example දැන් අපි කියනවා නම් අපි කියනවා නම් එයා කියන්නේ මෙහෙමනේ. එයා කියන්නේ එකයි tax එකයි basically ඒගොල්ලෝ දෙන signal එක ඕගොල්ලෝ මේ duty වලින් කරන එකක් නෙවෙයි කියන එක එයා very clearly නෑ කියනවා. ඩියුටි නෙමෙයි. ඇත්තට මෙයා කතා කරන්නේ What ගැප් they're එක ගැන. saying is, Trade what deficit. they're saying is this is your protectionist mechanisms that is preventing currency manipulation. It can be like whatever the other barriers, or we are having FTAs that gives us preferential treatment, right? ලංකාවේ එකක්වත් නෑ ඇත්ත කියන්න බෑ. මේ ඇමරිකාව විතරක් නෙමෙයි ඉන්දියාවෙම හදලා බැලුවොත් ඔක්කොම අපි අර ඉන්දියාවේ අනිත් පැත්ත මං හිතන්නේ. ඉන්දියාව අනිත් පැත්ත. We import lot from them. නෑ ඒක තමයි ඉන්දියාව වෙනස් නා. ඉන්දියාවේ equation එක වෙනස්. completely වෙනස්. අපි බොහොම ටිකයි කොල්ලන්ට යවන්නේ. ඉතින් අර මේක තමයි මම කියන්නේ, අර specific when you go to specific exports we might not know to say now. So for example මගේ එකම logic එක maybe we are missing something. If we are a net exporter to them, right? For me, I feel the logic of logistics, them being far away, is I think is a business case that is not looked at rather than අර ඒ කියන්නේ බලලා නැති එකක් මිසක් ඒ කියන්නේ මෙහෙමයි මම පිළිගන්න ඕගොල්ලෝ කියන ආන්සර් එක ඒක අපි බලලා ඩිස්කාඩ් කරපු එකක්. ඔයාලා දෙනවා. මම හිතන්නේ නැහැ බලලා ඩිස්කාඩ් කරපු එකක් කියලා. maybe Right. maybe not. Maybe. මොකද කාලයක් අපි පෙට්‍රල් ගන්න ඔහොම හිතලා නෙවෙයි ණයටනේ ගත්තේ. එතකොට ක්‍රෙඩිට් දෙන එක්කෙනා වෙන්න පුළුවන් සමයට අපි පෙට්‍රල් ගත්ත මේ ඉම්පෝට් ඒක කරනවා. දැන් නෑ, අනිත් එක උදිත් pharma is a big industry, right, in US. Medical equipment is a big industry, right? මේවා අපි අනිවාර්යෙන් ගන්න දේවල්නේ, right? So ඕක purely due to a logistical reasons this is not possible කියන එක මං කියන්නේ we have to shift all to that is not the right thing. But I think if you go through the list there must be lot of elements that we can at least go 10-20% to show good faith in an argument rather than saying මේ අපිට ඕවා කරන්න බෑ, මේ අපි මේ පොඩි රටක්. What can we do with our strategic partnerships with them, right? Location wise, right? So අපි දන්නවනේ අපේ informal economy ඔය protectionist දැන් අපි ඔය protectionism එකෙන් ගුටි කාලා තියෙන්නේ අපිට තේරෙන්නේ නැහැ තාම, right? අපි ඒ කියන්නේ අපි high tax දාලා තියෙන වලින් අපිට මම හිතන්නේ මම හිතන්නේ අපේ ගැන ආවොත් ගොඩක් බලන්න අපි මේ high tax high duty apply කරන segments ටික ගත්තොත් අපිට contribute කරන්නේ මම හිතන්නේ even 5% 10% contribute කරන්නේ නැහැ, right? ඒ ලොකුවට tax ගහලා තියෙන එක, right? but ඕක ඔය දේවල් අපේ රටේ ඇතුලේ නැද්ද? start from the basic perfume bottle, right? අපි දන්නවනේ baggage trade එක කොච්චර ලොකුද කියලා ලංකාවේ, right? And sometimes to a great extent counterfeited products, right? Like even if you take phones at a certain stage, I don't know if I'm sure it is still happening, is coming through baggages without getting charged in customs. මම හිතන්නේ ලොකු ඩීලර්ස්ලා පවා මම හිතන්නේ ඔය වැඩේම කරනවා. මේක තමයි උදින් ඔයාලා යන පැත්තට ගියොත් මේක ලංකාවේ අපි කතා කරන්නේ ලංකාවේ තියෙන import taxes වල ඔය ප්‍රශ්න ටික ඔක්කොම මම හිතන්නේ ඒක වෙනම topic එකක් මම හිතන්නේ මට තේරෙන්නේ නැහැ. මොකද ඔක ලංකාවේ disaster. අපි ඒ ගැන argue කරලා තේරුමක් නැහැ. ඒ කියන්නේ අපි මේ යන ගියපු අවුරුදු මම හිතන්නේ 70ක් තිස්සේ even after becoming open economy we are never open. හරිද? ඒක අර මේ මම හිතන්නේ ලංකාවේ අර ඔක හොඳ කවුරුහරි කිව්වා මේ මම හිතන්නේ එක සෙෂන් එකකදී මම අහුවා ලංකාව මෙච්චර කල් ලංකාව පාලනය කරේ පවුල් 1000ක් බලා ගන්න. එහෙම නැත්නම් මේ රටේ මහ ජනතාව බලා ගන්න නෙමෙයි කියලා. හරිද? මේ one of the key ශ්‍රී ලංකන් මේක ස්ටේට්මන්ට් එක කිව්වේ ආ කියන්නේ මේක ඔක්කොම තනිකර ඇජෙන්ඩා එකක් ප්ලේ වෙන්නේ ටැක්සස් ඔක්කොම හදලා තියෙන ඒ particular 1200 families ටිකේ commercial interest වලට මිසක් national interest වලට නෙමෙයි. ඒක මෙතනත් තේනවා. ඔය protectionism ඒ 1000 එක තව චුට්ටක් contract වල 600ක් විතර වුණා මං හිතන්නේ මේ ටිකේ. ඒ අරෙන්න මේ අනිත් පැත්තට ගියේ නැහැ. නෑ හරි ඒකෙන්ද අපි ලංකාවේ මේක ලංකාවේ වැරද්ද කියන එක ක්ලියර්. හැබැයි මෙතනදී ලංකාවේ වැරද්දට වැඩිය එහා ගිය ආගියුමන්ට් එකක් මෙයා ගාව තියෙන ලෝකෙටම යන්නේ. සෝ මම කියන්න හදන්නේ ඇමරිකා කරන වැඩෙන් ඇමරිකාව ක්‍රියේට් කරන නෙගටිවිටි එක for the entire world is really bad for Sri Lanka. ලංකාවේ ඇතුළේ තියෙන ප්‍රශ්නත් එක තියෙන එක තව worse කරනවා ඒක. ඕකෙන් ගොඩ එන්න නම් very clearly we need to come up with a commercial solution as much as we can.
වාකිය වගේ සමහර දේවල් කරන්න වෙයි logistic හිතන්න නැතුව. දෙවෙනි එක other than commercial solution, maybe location or maybe whatever other strategic things that we can do. And third thing, clean up Sri Lanka. Yeah. හරිද? ඔය තුන Exactly. කරේ නැත්නම් අද නෙමෙයි ඊයේ ඉඳන් කරේ නැත්නම් අපි මේ ආය අවුරුදු 5කට පස්සෙත් ඔය බයිලම තමයි කියන්නේ. නෑ ඒ කියන්නේ අපේ අර අපි පටන් ගත්ත තැන වගේ attitude එක should not be they will help us, right? Attitude should be that you have to go to make a deal. You have to go to a win-win deal. To be very honest, I think we might not even get a meeting currently, the way it is going, right? We need to understand from an economic point of view, we are a small country. I'm not putting us down, but අපිට තියෙන්න ඕනේ මොකක් හරි ඒකට නේ approach එකක් strategy එකක්. Guys, එක දෙයක් I think මම හිතන්නේ ඔය negotiation ඔක්කොම වෙන්නේ people. Yeah, nothing to do with මිනිස්සු. anything හරිද? else. ඒකෙන්ද මම හිතන්නේ තව එක දෙයක් අපේ කට්ටිය දැන් හරි හොයා ගන්න ඕන. I think I'm sure ඔය ලංකාව බලන්න කවුරු හරි දීලා තියෙන මේ trade ministry එකේ US trade ministry එකේ කීප දෙනෙක් ඇති ලංකාව බලන්න. හරිද? ඔය මිනිස්සු කවුද? මේ මිනිස්සුන්ගේ thinking pattern එක. ඒ වගේ දේවල් study කරලාවත් at least දැන් හරි දන්නවනම් කවුද මේ ට්‍රම්ප් නෙමෙයි ඔය decision එක ගන්නෙ. හරි ට්‍රම්ප් යන recommendation paper එක ඉන්දියා වලට වෙනම paper එකක් යයි ජර්මනි වලට තව යයි ඒ වගේ every country will probably be assigned to some of the team members in administration now. They need to do this 90-day evaluation and take certain recommendation. එතනදී අපේ කතාව හරියට තේරුම් කරලා දෙන මේ මිනිස්සු අපිව there should be empathy on from their end. හරි කවුද කියලා අපි හොයා ගන්න ඕනේ. මිනිස්සු අඳුර ගන්න නැතුව මේක නිකන් technical argument එකකින් ගියොත් නම් I as a accountant I don't see any technical 100%. argument easily. 100%. There is But no you technical have to- argument. you There have is to no get into it- like get into it immediate- in good faith, right? Yeah. Get into it in good faith. You have to offer them something. හරි ඉන්නර කිව්වට පස්සේ මම මොකද අපි අර සමහර ඩිසිෂන් ගන්න සිගරට් එක ප්ලේන් ටී එක කියලා අපි කතා කරන දවසක් මතකද අනිත් Exactly. That's where the conversation happens. I think on the official channels, right? They can you Yeah. probably have like let's take this as a case. You have a case officer sign, right? Now your case officer can either be your friend or your case officer can hate you. One of the two things. විපුල කිව්වා වගේ the understanding of the person on the receiving end. ඒක අපිට තියෙනවද නැද්ද? Yeah. I don't know, right? නැත්නම් Because I'm කොහොමද not හදාගන්නේ? privy to the නැත්නම් කොහොමද හදාගන්නේ, right? But that's the most important thing. අනිත් එක like just like විපුල explained, this is not a decision with Trump. අපි Trump එක්ක negotiate කරන්න යනවා කියලා කවුරු හරි මේ හිතාගෙන ඉන්නවා නම් මෙතන ඒක මම හිතන්නේ සෑහෙන්න එහෙම තමයි. හිතාගෙන ඉන්න ගොඩක් කට්ටියක් ඉන්නවා කියලා පේනවා. එහෙම යන්න රෙඩි කට්ටියක් ඉන්නවා මට පේන විදිහට. but මේ ඒක වෙන්නේ නැති වැඩක් කියලා අපි පොඩ්ඩක් අමතක කරමුකෝ. But at the end of the day, I think this also comes down to how strong is our diplomatic connections, right? Because අපි අවුරුදු ගානක් තිස්සේ ඒ කියන්නේ ඩිප්ලොමැටික් කෝ එකට දදා හිටියනේ මිනිස්සු. ඒ කියන්නේ එක එක්කෙනා නළුව හිටියා, නිලියෝ හිටියා. ඔහොම ගොඩක් හිටියනේ. දැන් ඒ පොලිසි එකෙන් අපිට පේ ඔෆ් එකක් තියනවාද කියලා දැන් ඒ කියන්නේ මේ දැන් ඉන්න කට්ටියට ඒකට නම් මොනවත් කියන්න බෑ. මොකද ඒගොල්ලන් කවුරුත් හිටියේ නැහැනේ මෙච්චරක් කාලෙකට. ඒක නිසා දැන්වත් අපි හරි මිනිස්සුන් ඒ තැන් වලට දාලා තියනවාද? Do we have the right person negotiating on our behalf? Because we are being represented probably by one person or two people by now in the US, right? ඒ එතන ඉන්න මිනිස්සයා හරි කෙනාද කියන එකේ true testament එක එන්නේ මේ වෙලාව. මොකද when you are down to the wire, only this will get proven, right? This opens up a completely different can of worms, so to say. ඕකේ තව එකක් තියෙනවා. හරිද? දැන් ඕකේ තව ඒ කියන්නේ මේ අර ස්මාර්ට් ස්ට්‍රීට් ස්මාර්ට් එකකුත් තියෙනවා. හරි? දැන් ඇත්තටම මේක ලංකාවට ගහපු ටැක්ස් එකක් නෙමෙයිනේ. හරි? දැන් මේ ඇත්තටම ගහන්න යන්නේ චීනෙට. වෙන කාටවත් නෙමෙයි. චීනෙටයි යුරෝප් එකටයි සමහර විට දැන් මේ රැල්ල අර කියන්නේ උඩට ගිහිල්ලා තියෙනවා ෂේප් එකේ ඔළුව වනාගෙන හිටියාට පස්සෙත් අපේ පැත්තට රැල්ල එන්නත් පුළුවන්. නැත්තේ නෑ. හරි? ඒක I think උදිත් මම එතන මම එතන ඩිස්ටර්බ් කරන නැහැ. ඇත්තට මේක තමයි අපි කරගන්න ඕනේ. මේ ඔය කියන ස්මාර්ට් ඒක මනුස්සයෙක් කියන්නේ අපි කරගන්න නෑ. ඇන්ටගනයිස් කරගන්න නැතුව හරි ඕක හරි. වාට මොකද්ද වෙන්න ඕනේ රයිට් ඒ කියන්නේ මේ දැන් වෙලාවේ අපි literally that's the question. ඔයාට මොකද්ද වෙන්න ඕනේ? ඔයාට මොකද්ද වෙන්න අපිට පුළුවන් ද කරන්න? එච්චරයි. හරි යා කිව්වොත් හරි ඔයා පොඩ්ඩක් අර අපි සමහරවිට කියන්නේ හරි ඔයා පොඩ්ඩක් ඉන්න කොහම ඔයා ඉන්න ඔයා මොකුත් කියන්න එපා හරි ඒ සමහරවිට අපිට response එක ඒක වෙන්නත් පුළුවන් right you guys wait like give us some time we'll settle it because our beef is their beef is not with us right so එතකොට කියන්නේ මේ අර
you have to play it intelligently, right? You have ඒ to කියන්නේ play it අපි අර in intelligently. other words අපි ඔය පණ්ඩිත කතා කියලා ස්ටේට්මන්ට් දීලා කුණු කාලා ගුටි කන්න යන්න හොඳ නෑ. ඕනේ නෑ. ඒක හරි. තමයි. ඒ කියන්නේ back but you end have to එකෙන් read the හරි. market, right? back දැන් end එකෙන් අපිට read මේක it, කියන්න ලේසි. connect with the right guys and the people who really take the real evaluation and decision making and see what we can do with them and sort out at that level. මේ ඒ කියන්නේ අපි කොහොමත් මං හිතන්නේ පොඩි රටක් විදියට අපි හිතමු අපි මම දැක්ක සිංගප්පූර් ප්‍රයිම් මිනිස්ටර්ගේ ස්ටේට්මන්ට් එක වල බැලුවත් දන්නේ. එයාගේ ස්ටේට්මන්ට් එකේ කියන්නේ මේක අමාරු මේ සිටුේෂන් එක අපි හල් කරන්න ඕනේ අපිට පුළුවන් අපේ ලෙවල් එකේ අපේ රෙසිලියන්ස් එකත් එක්ක. නැතුව මේ we don't need to get into the fights between some other big boys. හරිද? සිංගප්පූර් එයා කියන්නේ එයාගේ රට එයා දන්නේ පොඩි රටක් විදියට. මම හිතන්නේ එයා රටක් විදියට පොඩි වුණාට ෆයිනෑන්ෂියලි they are way ahead of us නේ. but ඒ වුණත් I think ඒ approach එක තමයි අපිටත් ගන්න වෙන්නේ. We should not get involved in their fights. We should try to use the opportunity and get the best out of it for Sri Lanka. No? Now, when, other than when China, giants clash, you stay out of the way, right? I saw a beautiful response come out of Thailand, right? The Thailand Prime Minister said, "We'll negotiate this. We'll manage the deficit between the two countries. We still want to be your trading partner, so let's discuss." Yeah. That, right. I think we should probably wind up on this one. Interesting points of view. කොහෙ ගියත් ඒ කියන්නේ ඇනගන්න නැතුව මේක කරගනී කියලා අපි බලාපොරොත්තු වෙමින් මේ කතන්දරය මෙතනින් නතර කරනවා මං හිතන්නේ අද දවසේ.